වරම ලොකු එකම තමයි අල්ලන්න ඕනේ. මම නම් කඩන මේක 75න් කඩන්නේ. ඔයාලගේ ලොස් ටෙක් කවර් කරගෙන ඔයාලා ලාභයක් ගන්න පුළුවන් විදිහට බලලා ඔයාලා ඒක එතනින් ඔයාලා කැමති ගානකින් ඔයාලා කඩන්න ඒක. ඒක කිසි ගැටලුවක් වෙන්නේ කොහොමද කට්ටිය ඔන්න අදත් මම මේ වීඩියෝ ගේම් එකේ හයි ඔඩ් අල්ලන කට්ටියක් ඉන්නවා වෙනම කට්ටියක් හැදලා ඉන්නවා. අන් එයාලා තමයි මේ වීඩියෝ කරන් ආවේ. අනිත් අය පොඩ්ඩක් try කරලා බලන්න. මේකෙන් අනිවාර්යෙන් ඔයාලට මේක රටව අල්ලගන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන්ම ඔයාලා මේ වීඩියෝ එක සම්පූර්ණ පැහැදිලිව සම්පූර්ණ වෙනකම් ඔයාලා බලන්න ඕනේ. මොකද මේක අපි try කරන්න අපේ ගේම් එක හිස්ටරිය බලලා අපේ අයිඩියාකින් තමයි මේ දේ කරන්නේ. මොකද අනිවාර්යෙන් කම්පැනි එක අනිවාර්යෙන් වින් දෙනවා. ආන්ගේ වින් එකක් දෙන වින් එක අපි අල්ලගන්න එක තමයි මේ ට්‍රික් එක කරන්නේ. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා දන්නවා මම OneXBet cash agent service එක කරා යනවා. ඒ හරහා ඔයාලට OneXBet එක deposit එක withdrawal එක කරගන්න පුළුවන්. recommend කරන්න පුළුවන් හොඳ super agent ලා ඉන්නවා. එයාලගේ විස්තර ටික මම වීඩියෝ එකේ දානවා. description එකෙත් මම අදාළ link එක දාන්නම්. ඔයාලා එයාට සම්බන්ධ වෙලා withdraw deposit එක කරගන්න. ඔයාලගේ සල්ලි වල වගකීම 100%ක් අරගෙන ඔයාලට withdraw deposit එක ලස්සනට එයාලා කරලා දෙයි. ඒ වගේම තමයි Facebook එකෙන් WhatsApp එකෙන් ඔයාලගේ number add කරගෙන deposit withdraw කරනවා කියලා ඔයාලට එහෙම කරන වංචා සහගත සිද්ධි කිහිපයක්වත් මට ආරංචි වුණා. ගොඩක් කට්ටිය මට කතා කරලා කිව්වා අන් මේ වගේ දේවල් වලට අහු වෙන්න එපා. හරි තැනකින් හරි විදියට ඒජන්ට් සර්විස් එකක් කරා ඔයාලා withdraw deposit කරගන්න. මොකද ඔයාලා හම්බ කරන සල්ලි හොරුන්ට පුද කරන්න එපා නිකන්. ඇත්තරම ඒක නිසා ඒ දේවල් ගැන ඔයාලා පොඩ්ඩක් හොයලා බලලා මේ OneXBet deposit withdraw කරගන්න කියලා මම ඔයාලට හැමෝටම කියනවා. හරි එහෙනම් අපි කොහොමද මේ හයි ලොකු ඔඩ්ඩක් අල්ලන්නේ කොහොමද කියලා අපි try කරමු. ඔයාලා game එක open කරගන්න. එවිට ගේම් එක ඕපන් කරගත්තන් පස්සේ ඔයාලා යන්න කෙලින්ම history එකට. ඔයාලා අනිවාර්යෙන් history එක බලන්න ඕනේ. දේවල් ටික කරුණු ටිකක් තියෙනවා. අනිවාර්යෙන් ගේම් එකට ගිය ගමන් ඔයාලා තියෙන සල්ලි වලින් ඔයාලා දාගත්තේ balance එකත් එක්ක bet කරන්න යන්න එපා. ඔයාලා අනිවාර්යෙන්ම history බලන්න කීයේවද ගිහිල්ලා තියෙන්නේ. ලොකු round කීයේවද ගිහිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් 10 ගිහිල්ලා තියෙනවා, 15 ගිහිල්ලා තියෙනවා, 20 ගිහිල්ලා තියෙනවා. ආන්ගේ වගේ history ටිකක් පෙන්නවා. ගේම් එකට ගිය ගමන් මෙතන history ලොකුවට ඔයාලා බලන් ඉන්න තියෙන්නේ. ගේම් එක play කරන්න යන්න එපා. හොඳට